අවුරුදු දෙකක් තිස්සේ මේ වෙනකන් ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට ප්‍රකාශ කරලා තියෙනවා විභාගයකින් තොරව අවශ්‍ය කරන මූලික පහසුකම් සලසලා අපිට තියෙන අධ්‍යාපන වේදී උපාධාරීන්ට තියෙන අයිතිය සුරක්ෂිත කරලා දෙන්න කියලා වසර දෙකක ඉඳලා සියලු බලධාරීන්ට අපි ප්‍රකාශ කරලා තියෙනවා ලිඛිතව දැනුම් දීලා තියෙනවා කිසිම අවස්ථාවක කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැහැ මේ තුන්වෙනි අවස්ථාව මෙතන අපේ පිකටින් එකක් කරන තුන්වෙනි අවස්ථාවේ සියලුම අවස්ථාවන් වලදී ඔවුන් නැහැ උනාසේ ඉඳලා මේ ප්‍රශ්නේ යටපත් කරලා තියෙනවා අපි තවත් ඉල්ලා හිටිනවා වහාම අපිට මේ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපන වේදී උපාධිය සුරක්ෂිත කරන්න එහෙම නැත්නම් මේ ක්‍රියාමාර්ග ඉදිරියේදී දැඩි කරලා ගන්න සිද්ධ වෙනවා හේතුව තමයි විශ්වවිද්‍යාලය ඇතුලේ අවුරුදු 4ක ළමයි ඉන්නවා මේ අධ්‍යාපන වේදී උපාධියට ඇවිල්ලා අපි රජයට කියනවා ඔයාලට මේකට විභාගයක් ගේන්න ඕන නම් ප්‍රකාශයට පත් කරන්න විභාගයක් ගේන්න ඕනි කියලා. හැබැයි මේ බැජ් වල පහළ ඉන්න අයට එහෙම නැත්නම් අපි කියනවා මේ පහළ ඉන්න අලුතෙන් එන්න ඉන්න අයට ගුරු විභාගයක් තියෙනවා කියලා දැනුවත් කරන්න. එතකොට තීරණය කරයි අධ්‍යාපන වේදී උපාධිය තෝරගන්නවද නැද්ද කියලා. එහෙම නැතුව මේ ඇවිල්ලා ඉන්න අධ්‍යාපන වේදී උපාධිධාරීන්ට මේ කරන අසාධාරණය රජය වගකිය යුතුයි කියලා මූලිකව කියන්න ඕනේ.